ශුක්‍රාණු පිටවීම ආසන්න මොහොතේ එනවා. ඒ වෙලාවේදී පිරිමි කෙනාගේ සක්‍රිය බව උපරිමයි. ආංගිනා යනවා එක එකට අර අන්න එහෙම මම මේ අල්ල ගන්නවා හිටියේ එකේ. අල්ල ගන්නවා මං හිටියේ. හරි? එතකොට උට ඉවසගෙන ඉන්න බැරිනවා. ඊට පස්සේ සක්‍රිය බව උපරිමයි. අන්න ඒ වෙලාවේ ඒ මොහොතේ උට තියෙන්නේ සංසුන්ද? ඒ වෙලාව සංසුන්ද? නෑ නෑ ඒ වෙලාවේ මොකද්ද? ඒ වෙලාවේ මොකද්ද? ඒ වෙලාවේ ඇත්තටම උගේ ඇඟේ තියෙන්නේ වෙනම එනර්ජි එකක්. ඒක අයිති ප්‍රත්‍යානුවේගී පැත්තටද අනුවේගී පැත්තටද? ඒ කියන්නේ ඒ වෙලාවේ යාට තියෙන්නේ මොනවද? පහර දීමේ හෝ පලා යාමේ. පහර දී පලා යාමේ කිව්වත් කමන්නේ. තේරුණාද? ඒක කාන්තාවට ඉන්නේ මේ පිරිමියා ගැනයි කියන්නේ. කාන්තාවට ඒකෙන්නේ කාන්තාව ප්‍රත්‍යානුවේගීම තමයි. එයා සංසුන්. ඒකිටත් මේක ඇවිල්ලා. ඒකේත පහර දීමක් මොකද? තොට මොකද? දෙන්න ගහ ගන්න. එහෙම නෙමෙයි මේ. හරි? පිරිමි කෙනාට දැන් ඇවිල්ලා තියෙන්නේ මොනවා හෝ මොනවද? පහර දීමේ හෝ පලා යාමේ වගේ ඒ කියන්නේ කොටින්ම දැන් මෙයාගේ ප්‍රත්‍යානුවේගීයකින් ටික මෙයා අනුවර්තනය වෙනවා මොකේද? අනුවේගීයකට. අනුවේගී කියලා කියන ගමන් මේ අහන්න. මේක ඇත්තට මේක හොඳ ස්ටෝරියක්. හරිද? ඒක වෙච්ච ගමන් අන්න අනුවේගී එකේ පල්ලෙහෙම තියෙන මොනවද? මොනවා මුදාහැරීමද? හයියෙන් ශුක්‍රාණු මුදාහැරීම. දැක්කද? පිරිමි කෙනා ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද? මේ අවයවයක් එහෙම කියන්න එපා. හරි බයයි උඹලගෙන් දෙයක් අහන්න. ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද? අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? ප්‍රත්‍යානුවේගීකින් පටන් ගත්තට ටික මෙයා එනවා මොකේද? අනුවේගී අවස්ථාවට. අවසානය මොනවා මුදාහැරීමද? ශුක්‍රාණු මුදාහැරීම. ඒකයි. හරි? ඔයාලා මන් දිහා බලන්නවත් එපා. ඒක අපේ කතාවක්. ඒකෙන් පස්සේ ෂණිකව ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් බව නැතු යන්නේ. ඔළුව වනන්න එපා මාට්ටු වෙනවා. හරි? ඔළුව වනන්නද කෙලින් තියන් ඉන්න ඕන. එකෙක් කියන්න ගියා.